ගොඩක් පිට දාලා අපි ආවා ඉස්කෝලේට. අභිමානවත් ගොරග දෙවියන් දුම උතුරලට පැමිණි 14 දුවපුතේ ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. එහෙමනම් දැන් අපි විදුම උතුරලට පැමිණි මේ පුංචි මල් කැපුළු එහෙම නැත්නම් ඔතුරු පලන් රජවරු අපි ඊටාම සාදරයෙන් පිළිගනු ලබනවා. ඔබේ හිතේ තියෙන හීන සැබෑ කරගන්නට අපි ප්‍රථමයෙන්ම තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා මේ ගෞරවනීය ඇරවීම විහාරාධිපති ස්වාමීන් වහන්සේටයි ඔබ සියලු දෙනා පංචශීලයේ පිළිපදවා දරුවන්ට ආශිර්වාද කරන ලෙස
හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා තුලතාවක් නමස්කාරය කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං गच्छामि द्वितीयम्पि धम्मं शरणं भगवतो सावक संघो न्याय पटिपन्नो सावक संघो सामीचि पटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरिस अट्टपुरिस पुग्गनायिस भगवतो सावक संघो आहुनीयो बाहुनीयो दक्षिणीयो अंजलि अनुत्तरं पुण्यक्षेत्रं लोकस्याध्येवं बुद्धं शरन्तानं धम्मं संगज्ज भिक्खवो वयं वाचं तत्थवानुमान सोनहिस्सति चेतेन सच्चवच्चेन होतु ते जय मङ्गलम् एतेन सच्चवच्चेन तेन सच्चवच्चेन होतु ते जय मङ्गलम्
සිදු දල්වා දයාබර දරුවන්ගේ ජීවිත ඒ ආලෝකයේ සෙම ආලෝකමත් වේවායි ප්‍රාර්ථනය කරන්නටයි. එහෙමනම් ප්‍රථමයෙන්ම හිටපු විදුහල්පතිතුමිය නිශාන්ත අතුකෝරළනිතුමියනි ඔබතුමියට ඒ වගේම දැනට විද්‍යාලයේ වැඩ ඔටුනු පලන් දරුවන් දෙදෙනෙකුට ඒ වගේම එක ශ්‍රේණියේ ජයලත් ගුරු මහත්මියට මේ සාදර ඇරයුම පොල්තෙල් පහන්සිලු දාලවන ලෙස අද දින පාසලට දරුවන් ලබා දුන් දෙමාපියන් දෙදෙනෙක් පැමිණෙන්න දෙසනක් වේවා සියලුම දෙනාට අද පැමිණ සියලු දෙනාගේම වාසනාවයි. අද අපට ඉතාම සුවිශේෂී දිනයක්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අඩිතාවම නැත්නම් 2026 වර්ෂයේ මුලින්ම අධ්‍යයන කටයුතු සිදු කරනවා. ඒ සඳහා අප පාසලට පැමිණි ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්න අතර ඒ වගේම අද දවසේ මේ දරුවන්ගේ විධිමත් අධ්‍යාපනය පටන් ගන්නවා. එම උත්සවය සඳහා අප පාසලේ විශ්‍රාම ගිය ANR අතකෝරුල විදුහල්පතිතුමියද අප පාසලේ සියලු කටයුතුවලදී නොබද සහායක් ලබාගෙන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද අද දින අප පාසලේ දරුවන් හා පැමිණි දෙමාපියන්ද හීන අරන් හරි සතුටින් ඉස්කෝලේට ආව අපේ මේ පුංචි දූ පුතුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූ ආරාධනා කළ නොකළ සියලුම දෙමාපියන් හා අප පාසලේ අධ්‍යාපනය ලබන සියලුම දූ දරුවන්ද ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මෙතනින් අද දවසේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අප පාසලේ නිවේදන කටයුතු සඳහා සහජාත්සාවයක් ඉදින මා හිතවත් නිරෝගා ගුරුතුමියන්ට බාර කරමි. මේ සාදර ඇරයුම 2 ඒ ශ්‍රේණියේ ඉස්කෝලේ ආව පළවෙනි දවස එදා අද වගේම ලස්සනට සලසලා තිබුණා. නංගියේ මල්ලියේ ඉස්කෝලේ එන්න බය වෙන්න එපා, අඬන්න එපා. මේ ගුරු මෑණිවරු
නව්වලනේ සුබ මොහොතින් අද අකුරු කළා නංගිලා මල්ලිලා පැමිණෙන්නේ නංගිලා මල්ලිලා පැමිණෙන්නේ දුව පැන නටමින් කවි දීදියුමට එකිනෙක අවුනා අකුරු ලියන්නට අද දින ආනේ පුංචි කැකුළු පොඩි පිළිගම් කිරුලක් පළදාලා පිළිගම් කිරුලක් පළදාලා ස්තුති මම දෙක ශ්‍රේණිය බීඩුලක දර්ශන විදුහා දුවා දරුවන්ට ඔබව නැටුමකින් පිනදීමට la 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 la
තමයි. ඒගොල්ලන්ට ලබන අවුරුද්දේ ඒ වගේම ලස්සන නැටුම් නටන්න පුළුවන් මේ වේදිකාව නම් ටිකක් ඉඳමඩි අපි ලොකු එකක් එතකොට හදාගමු නේද? එහෙමනම් මෙහෙමින්ම ස්තුතියි දෙකේ ශ්‍රේණියේ දුවදරුවන්ට මීළඟට තියෙන්නේ දැන් මේගොල්ලන්ට හම්බෙන්නේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණනේ. අම්මලාටත් ලොකු හීනයක් ඇති මොකද මේ අලුත් අධ්‍යාපන සංස්කරණ කියන්නේ කියලා දැනගන්න. එහෙමනම් මේ ආරාධනය එක බී ශ්‍රේණියේ දිනේශන් කුමාරී ජයරත් ගුරු මහත්මියටයි මේ අරමුණ පැහැදිලි කිරීමට. ඒ වශයෙන් සැලසුම් සහගත සෙල්ලම් හා විනෝදජනක වැඩ පදනම් කරගත්. ඉගෙනමද පදනම් කරගත් ඉගෙනුමද වැඩියෙන් ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුමද යම් ප්‍රමාණයකට නවෝත්පාදනය සඳහා ඉගෙනුම් සහිත ඉගෙනුම් පරිසරයක් පළමුව ප්‍රධාන අවධියේදී අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ වැඩිපුරම තියෙන සැලසුම් සහගත සෙල්ලම් සහ විනෝදජනක ක්‍රීඩා. වැඩියෙන් තියෙන්නේ ඒකයි කියලා මේ සඳහන් වෙනවා. තේරුණා නේද? මම කලින් කිව්වා වගේම තමයි. අඩු ප්‍රමාණයකින් සෙල්ලම් විනෝදජනක වැඩ ක්‍රියාකාරකම්ද වැඩි ප්‍රමාණයකින් නවෝත්පාදනය සඳහා වන අවස්ථා සහිත ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරයක් තුන්වන ප්‍රධාන අවධිය තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද ඔයාලට මම කියපු දේ? මේ එහා පැත්තේ තියෙන්නේ තුන්වෙනි ප්‍රධාන අවධියේ තියෙන්නේ අඩු ප්‍රමාණයකින් සෙල්ලම් සහ විනෝද ක්‍රීඩා. අඩු විනෝදජනක වැඩ. අපේ පළවෙනි ප්‍රධාන අවධිය තමයි මේ තියෙන්නේ වැඩි වශයෙන් සැලසුම් සහ සෙල්ලම් සහ විනෝදජනක වැඩ. ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න අකුරු ඉලක්කම් මේ පැත්ත බර අඩුයි ටික. හොඳින් මතක තියාගන්න මොකද හරි ප්‍රශ්න වෙනවා ඉස්සරහට. ඒක නිසා හරි මේ වෙලා එළියන්නට ඉන්නවා. එහෙමනම් මේ වේදිකාව බාර ගන්න දයාබරදරුවනි ඔබේ දක්ෂතා ඉදිරිපත් කරන්නට. මේ පෙන්න කතාවේ තාම එළි වෙලා නෑනේ. Lux mode. USB mode. Thank you.
Oxnard. මම ගෞරවයෙන් ඇරයුම් කරනවා අප විදුහලේ හිටපු විදුහල්පතිනි නිශාන්ති අතුකෝරළ මැතිතුමියට මේ මොඩියුල ඔබේ අතට පත් කිරීම සඳහා සුබපැතුම් පණිවිඩය ආදරණීය දුවේ පුතේ දයාබල දෙමාපියන් පාසල් යන මුල්ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිපුවන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්පල ගන්නනුවස් සතුටින් විනෝදයෙන් හා අර්ථවත්ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකිවන පරිදි පාසල් පරිසරය හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා
ගැනීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු. ඔබ ඔසවාගෙන ආ යුතු පොත් වේගයේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ ඔබට ලබා ගැනීමට සලස්වන දැනුමේ හා ආකල්පවල මෙන්ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොරව ඉතා පරිපූර්ණව හා ඉදිරි වැඩ ලෝකයට ගැලපෙන අයුරින් විද්‍යාලයේ නියෝජිත විද්‍යාලපතිනිය විද්‍යාලපති කන්දරේ වැඩ බලන හේදාසිරි මහත්මියගෙන්ද ජයලත් ගුරු මහත්මියගෙන්ද නිලෝකා ගුරු මහත්මියගෙන්ද අනතේරේ කාර්යමණී මහත්මියගෙන්ද දෙමාපියන්ගේ සහ ආදි ශිෂ්‍යයන්ගෙන්ද එක ශ්‍රේණියේ දුව දරුවන්ගේ අවසරයි පළමුවෙන්ම අද දින මෙම උත්සවයට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඔබට කියන්න ඕනි සුබ ආරංචියක් තියෙනවා. මේ දරුවන්ට රුපියල් 6000ක විද්‍යාවේ දෙන්න වවුචරයක් ලැබෙනවා. ගිය අවුරුද්දේ ලැබුණා. මේ අවුරුද්දේ මේ දරුවන්ට ඉතාම නුදුරු දිනයකදී ලැබෙනවා. ඒ වගේම සපත්තු ලබා ගැනීමට රුපියල් 3000ක වවුචරයක් ලැබෙනවා. මේ ප්‍රතිපාදන ලැබෙන්නේ සිසුන් 300ට අඩු පාසල් වලට. එතකොට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාලයේ ගියොත් ඔබට දකින්න පුළුවන් අපේ පාසලත් ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දරුවන්ට රුපියල් 9000ක අමූල්‍යමය ආදායයක් පාසලෙන් ලබා ගන්න පුළුවන් ඉතා මේකයි. ඉතින් අපි දන්නවා දැන් ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. ඒක ලංකාවේම උප අනුපාතිකයේ අඩුවක් නිසා තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශයේ දරුවන් මේ පාසලට එන්නේ නැතුව වෙනත් නගරයේ පාසල් වලට යනවා. දැන් අපේ පාසලට සමුහ පරීක්ෂණය සඳහා මීට වඩා මේ වගේ දෙගුණයක් විතර සහභාගී වුණා. නමුත් දැන් ඉන්නේ ටික දෙනෙක්. ඉතින් මිනිසුන් අපේ සමාජයේ තියෙන වැරදි ආකල්ප නිසා තමයි මෙහෙම වෙන්නේ. අපි දන්නවා ලෝකයේ සංවර්ධිත රටවල මේ ළමයි 40ක් විතර නැහැ. ලෝකයේ දියුණු රටවල, පොහොසත් රටවල ළමයි 15ක් විතර තමයි ඉන්නේ. ඉස්ස සංඛ්‍යාව අඩු. මොකද ඒක ගුරු මහත්මියන්ට බලන්න පුළුවන් ප්‍රමාණය. නමුත් ළමයි 40ක් ඉන්නවා නගරේ පාසල්. අපි මේ නගරේ පාසල් වල සේවය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කරන්න අමාරු කාර්යයක්. හරියාකාරව ඉගෙන ගැනීම ක්‍රියාවලිය සිදු කරන්න බැහැ. ඉතින් මේ නගරේ පාසල් වල ඉන්න ගුරු මහත්මියෝ මේ ගම්බද පාසල් වල ඉන්න ගුරු මහත්මියන් අතර වෙනසක් නැහැ. එකම පත්ති ලැබපු අය. උදාහරණයක් වශයෙන් අපේ පාසලේ ඉංග්‍රීසි ගුරු මහත්මිය අනුග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වසර 10ක් සේවය කරලා මේ පාසලට ආවා. මේ පාසලේ සේවය ගුරු මහත්මිය එතනදී. එකම ගුරු මහත්මිය. අනිත් ගුරු මහත්මියලා කියන්න තියෙන්නේ එච්චර. එතකොට මේ ආකල්පය සමහර වෙලාවට මේ අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධයට මේ වැරදි ආකල්ප තියෙනවා. මේ ප්‍රාථමික අධ්‍යාපනයේ දියුණු රටවල ඔයාලා දන්නවා ළමයින්ට බේසකින් තොරව ලබා දෙන්නේ. මේ දරුවෝ වෑන් වල දින වෙලා නගරයට යනවා. ඉතින් එනකොට හෙම්බත් වෙනවා. අපි උනා ඉතින් පස්සේ ගිහින් ආවද මහන්සි. ඒ වගේ මහන්සියක් දැනෙනවා. ඉතින් මේ ගමේ පාසලට ගියාම මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ වගේම හොඳ වාතාවරණයක් තියෙනවා. ගම්බද පාසල. ගම්බද පාසල වශයෙන් මේ පාසලේ දැන් මම කියන්නේ ළමයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පාසලකට දරුවෝ ඇතුළත් කරන්නේ. එතන සාර්ථක නැහැ. නමුත් ළමයි 15ක් 20ක් විතර ඉන්න පන්තිය ඉතාම සාර්ථකයි.